අපි බලමු SLD quick exchange හරහා withdrawals කරගන්නේ කොහොමද කියලා. මේක හරිම පහසුයි. ඔයාගේ account dashboard එකේ මෙන්න මේ විදිහට withdraw funds කියලා පෙන්වන තැන තියෙන withdraw බොත්තම click කරන්න. එහෙම නැත්නම් වම් පැත්තේ තියෙන withdraw කියන එක click කරලා යන්න පුළුවන්. phone එකෙන් නම් වම් පැත්තේ උඩ තියෙන menu icon එක click කරලා withdraw කියන එකට යන්න පුළුවන්. හරි. දැන් ඔයාට request withdrawal කියලා page එකක් පෙන්නයි. මෙතනින් ඔයාට withdrawal request එකක් කරන්න පුළුවන්. මුලින්ම එතන දකුණු පැත්තේ උඩ තියෙන show instructions කියන එක උඩ click කරන්න. මෙන්න මේ subscribe to local depositor කියන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක්. මේක හරිම සරලයි. මෙතන තියෙන ID එක copy කරගෙන ඔයාගේ XM account එකේ withdrawal page එකේ තියෙන subscribe to local depositor කියන තැනට paste කරලා save කරන්න. මේක කරන හැටි පහලින් පෙන්නන වීඩියෝ ගයිඩ් එකකින් ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ new withdrawal details කියන තැනින් ඔයා withdraw කරගන්න ඕන amount එක add කරගන්න පුළුවන්. සරලවම කියනවා නම් ඔයා XM account එකෙන් withdraw කරගන්න ඕන මුදල මෙතන type කරන්න තියෙන්නේ. ඒක ඔයාට රුපියල් වලින් enter කරන්නත් පුළුවන් නැත්නම් ඩොලර් වලින් enter කරන්නත් පුළුවන්. මෙතනින්ම මේ මොහොතේ conversion rate එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට destination කියන එකට පහලින් තියෙන drop down එක click කරලා ඔයා withdraw කරන මුදල යන්න ඕන account එක select කරන්න. මෙතනින් local බැංකුව එකකට withdraw කරගන්න නම් local බැංකුව select කරන්න. Binance account එකකට නම් Binance කියන එක select කරන්න. ඔයාගේ XM account එකටම ආයෙමත් දාගන්න නම් redeposit to my XM account කියන එක select කරන්න. වෙන XM account එකකට withdraw කරගන්න නම් other XM account කියන එක select කරන්න පුළුවන්. මම මෙතනින් local bank කියන එක select කරනවා. ඊළඟට ඔයාට withdraw වෙන්න ඕන මුදල එන්න ඕන බැංකු account එක මෙතනින් select කරන දෙන්න. අලුතින්ම account එකක් add කරනවා නම් මෙතනින්ම add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ XM එකෙන් withdraw කරද්දී එන email එකේ පැහැදිලි screenshot එකක් image එකක් විදිහට හෝ PDF එකක් විදිහට upload කරන එක. තවත් වැදගත් දෙයක් ඒ email screenshot එක ගන්නකොට දකුණු පැත්තේ උඩ තියෙන දිනය සහ වේලාව පැහැදිලිව පේන විදිහට ගන්න ඕන. ඊට පස්සේ මෙතනට හරි ලකුණක් දාලා submit withdrawal request බොත්තම click කරන්න. හරි. දැන් ඔයාගේ request එක SLD එකෙන් පරීක්ෂා කරලා ඉක්මනින්ම ඔයාගේ bank account එකට withdraw කරලා දෙනවා.